හෙලෝ ළමයි. බලමු දුදෙන්ම ලස්සන සාරි එකක්. මේකේ කලර් එක නම් ටිකක් වීඩියෝ එකට වෙනස් වෙනවා. මම ෆිල්ටර් එකකුත් දැම්ම. හරි කලර් එක ගන්න සී ග්‍රීන් වගේ ලස්සන කලර් එකක් තියෙන්නේ. ඒකට බ්ලැක් ඩයි එක තමයි දාලා තියෙන්නේ. ශ්‍රී ලංකන් බතික් එකක්. ටිකක් වෙනස් ඩිසයින් එකකින් කරපු එකක්. මේ සාරි එකේ ඩිසයින්ස් ගොඩක් තියෙනවා. බලන්න කොහොමද කියලා ඔයාලට ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. මේක තමයි හෙඩ් පීස් එකට එන කොටස. ඔය විදිහට හෙඩ් පීස් එක ඇවිල්ලා ඊට පස්සේ පිටිපස්සේ කකුල පහළට කැන්ඩියන් එක අඳිනවා නම් පිටිපස්සේ කකුල පහළට මෙන්න මේ ඩිසයින් එක එනවා. සාරියට නම් ඒක පොටට දා ගන්න පුළුවන්. අර හොඳ පිට කන පිට ගැටලුවක් නැහැ මේකේ. මේ ටික මම හැදුවේ සාරිය ප්ලීට් වලට වගේ එන කොටස. නැත්නම් ඔසරිය නම් ඕක නෙරිය කොටසට වගේ ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න පොට දිගට මේ ඩිසයින් එක තියෙනවා. පොට දිගටම පහළට යනකම්ම මේ ඩිසයින් එක තමයි එන්නේ. ඊළඟට පොට කෙරවලට ඩොට් ඩිසයින් එකක් එන විදියට හදලා තියෙන්නේ. ජැකට් එක ඩොට් වලින් තියෙන්නේ. එතකොට ඔයාලා ජැකට් පීස් එක අයින් කරගත්තාම තව පොට කෙරවලත් ඩොට් ඩිසයින් එක ඉතුරු වෙනවා. ඒ විදිහට තමයි ඒක ඩිසයින් කරේ. එතකොට ජැකට් එකේ ඉන්නේ මේ ඩොට්ස් වලින්. ඊළඟට පොට මෙන්න මේ විදිහට එන්නේ. හරි ලස්සනයි. වෙනස්ම විදිහේ ලුක් එකක් තියෙන සාරි එකක්. සාරියට අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔසරිය පුළුවන්. ඊළඟට පොට මේ විදිහට ඇවිල්ලා ඔසරියට එද්දි ඔය හරිය මේ නෙරිය කොටසට එනවා. ඊළඟට හෙඩ් පීස් එක මෙන්න මේ විදිහට එනවා. බලන්න ලස්සනද කියලා. එහෙනම් ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන්. කලර්ස් වෙනස් කරලා වුණත් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ.